හෙලෝ හෙලෝ නෝනාටත් අලුත් වීඩියෝ එකක් අරන් යන්න දෙන්නේ. ඉතින් මම මේ වැඩක් භාගයට කරන ගමන් තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මම පෙන්නනම් මොකද්ද මම කරන්නේ කියලා. පොඩ රෑ වෙලා වැඩ කරන්නේ. මේ තියෙන බෝඩ් එක. මේ බෝඩ් එක no display. කියන්නේ අපේ කීබෝඩ් එකට පව වෙනවා. හැබැයි ඩිස්ප්ලේ එකට අවුට්පුට් කරන්න. ඉතින් මේකේ ගොඩක් සිග්නල්ස් මිසින්. ඒ කියන්නේ PWM සිග්නල් එක මිසින්, LED enable එක මිසින්. ඊට අමතරව data signal ගොඩක් මිසින් මේකේ. ඉතින් මම මේක ගලවලා ඉවරලා කෑලි මේ කරලා බලනකොට මේකේ ගොඩක් water damage වෙච්ච ටිකක් තිබ්බා. ඉතින් මම ඊට කලින් හිතුවේ මේක රිබන් එක කියලා. මම රිබන් එකත් පොඩ්ඩක් ගලවගෙන වැඩ ටිකක් කරලා තිබ්බා. එතන රිබනුත් නෙමෙයි. ඊට පස්සේ තමයි මම දැක්කේ මේකේ water damage එක. ඉතින් අපි බලමු මේකේ damage එක කොහොමද කියලා. මම බාගෙට හැදුවා. තා පොඩ්ඩක් හදන්න දෙනවා. අපි බලමු කොහොමද මේක හදන්න කියලා. ඊට කලින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කැමති නම් bell icon එකේම click කරලා තියාගන්න. අපේ TikTok එක Facebook එක follow කරන්න easycom කියලා තියෙනවා. අමතරව අපේ class එකට join වෙන්න කැමති නම් දාන්න message එක 071 69 78 577 WhatsApp. ඒක normal calls වැඩ කරන්නේ නැහැ. හරි. ඉතින් මම පෙන්නන්න ඔයගොල්ලෝ මොකද්ද මම කර හිටියේ කියලා. ඉතින් මෙතන IO control එකකින් ඉඳන් යනකොට මෙන්න මෙතන ගොඩක් water damage තිබ්බා. ඉතින් මේ ඔයගොල්ලෝට පේන මේ ටිකම damage වෙලා තියෙන. ඉතින් අපි මේ ටික හදන්න ඕනේ. මෙතන නම් ඇත්තටම මෙන්න මේක හදන්න ඕනේ. මේකත් චුට්ටක් චෙක් කරන්න ඕනේ කොහොමද කියලා. ඊට අමතරව මෙන්න මේ line එක චෙක් කරගන්න මෙහෙම. මෙන්න මෙයා නම් ගිහලා තියෙන. මෙයා නම් ඇත්තටම අදාළ නැහැ මේ බැටරි එකේ වයර් එක තියෙන්නේ. බැටරි line එකේ LED එකවත් වෙන. එහෙනම් අපි මේකත් හදමු. ඉතින් මේක වෙලා යන වැඩ ගොඩක්. ඉතින් ඊට අමතරව මම දැක්කා මෙන්න මෙතන තියෙනවා මේ එන මෙතන ලයින්ස් ගිහිලා තියෙනවා. ඉතින් මේවා තනිකරම යන්නේ කෙලින්ම මෙන්න මේ කැපැසිටර්ස් වල මේ කැපැසිටර්ස් through අපේ LEDs කනෙක්ටර් එකට යනවා. ඉතින් අපි ඔක්කොටම ඉස්සෙල්ලා මෙතන හදාගෙන ඉන්න ඕනේ. මොකද එක තැනක් එකපාර ඉවර කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම දැන් මෙතන ඉඳන් මම මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් මෙතෙන්ට කන්ටිනියුටි බැලුවා. කන්ටිනියුටි හොඳයි. බස මෝඩ් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ වදිනවා. මල්ටිමීටර් ඔන් කරගෙන නැහැ. තප්පරකින් ඔන් කරගන්න. මේවා කාලේ යන වැඩ. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට. ඔව් මෙතන බස් එක වදිනවා. මෙතෙන්ට යනකම් සෝරි ඔයගොල්ලෝට පේන්නේ නැහැ. මෙන්න මෙතෙන්ට යනකම් වදිනවා. අපිට එතන ඉඳන් මෙන්න මේ මෙතන පොඩි හිලක් තියෙනවා. මෙන්න මේ හිල ඇතුළට අපි මේක කනෙක්ට් කරන්න ඕනේ. මම බෝඩ් එකේ එහා පැත්ත බැලුවා. එහා පැත්ත එතනම එහා පැත්ත බැලුවාම එතනත් ඒ water damage ගතිය මෙන්න මේ ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට. ඉතින් අපි මෙතනත් පොඩ්ඩක් ක්ලීන් කරගෙන බලන්න ඕනේ. මේ ඔක්කොම අපි අයින් කරගන්න ඕනේ. මේවත් සවුත් වෙලා තියෙන මේ. ඒවා නම් ප්‍රශ්නයක් නැහැ වගේ. ඉතින් තව කොහොමද දන්නේ අපි අර පැත්ත අපි මේ පැත්ත ප්‍රශ්නයක් නැහැ වගේ මේ පැත්ත අපි මෙතන අපි හදා ගන්න ඕනේ. ඔය තින්නේ
මට හිතෙනවා මේ ඇති වෙයි කියලා. නැත්තම් තවත් ගැඹුරට ගියොත් අපිට වැඩේ කරගන්න අමාරු වෙනවා. ඉතින් මේසේ උනන් උඩ හැඩි වෙලා තියෙන හොඳටම. ඉතින් එහෙම තමයි මේවා වැඩක් කරනකොට ටූල්ස් ගොඩාක් ළඟට ගන්න ඕන. ඉතින් ක්ලීන් කරගමු. දැන් අපි කරන්න ඕනේ මේ ලයින්ස් ටික ඇද ගන්න එක. දැන් මේකට සෝල්ඩර් බේස් දාමු. බේස් දාලා අපි ජම්පින් වයර්ස් හොයා ගන්න ඕනේ. මගේ හිත මිතුරු ජම්පින් වයර් එකක් තියෙනවා. ඒක හොයා ගන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා. මේ බඩු ගොඩත් එක්ක ජම්පින් වයර් එක කොහෙ ගිහිල්ලාද දන්නේ. අපි බලමු. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම මම කිව්වා වගේ වෙලාව යනවා. එතකොට කාලයට තමයි මේ වගේ දේවල් වල මිල වැටෙන. ඉතින් කාලය ගොඩක් වටිනවා. අපි හැමෝටම ඉතින් උත්සික මගේ හිත මිතුරු ජම්පින් වයර් එක නෑ. අපි වෙන ජම්පින් වයර් එකක් ගමු. ඉතින් අපි මෙයාව අරගෙන කන ඒක අර ඇතුරට යන හින්දා හිත මිතුරු ජම්පින් වයර් එක තිබ්බනම් ලේසි. ඒක මම දන්නවා ඒක වැඩ කරන්න ලේසි. ෆ්ලක්ස් දාගමු. මේ ඒ සෝල්ඩ් එකේ ෆ්ලක්ස් එකට වඩා මගේ ෆ්ලක්ස් එක මම ෂුවර්. ඇම්ටෙක් ෆ්ලක්ස් එක මේකේ ඇත්තටම මෙහෙම තිබ්බොත් අවු වෙනවත් අඩුයි. මලකඩනේ තියෙන්නේ. පාසුට්ටක් යන්න බලන්න නැතුවද. දිරපු නැති හරියකටම යන්න වෙනවා ඊයන් ආවෙන්න. ෂේප් වගේනේ. අපි ෆ්ලක්ස් දානවා. අහු වෙන්නෙම නැහැ. අහු වෙන්නෙම නැහැ. තව හරන්න වෙනවා.
මෙහෙම කරමු මේකට කාලය යවනවට වඩා හොඳයි. මොකද මට මේක මේ පැත්තෙන් අරගෙන මෙන්න මෙතන කනෙක්ට් මෙතන මේ මෙතෙන්ට දෙන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අපි පස්සේ හදමු. මේ වැදගත්ම දේවල් ටික අපි හදාගෙන. හරිද? වැදගත්ම දේවල් ටික හදමු. වැදගත්ම දේවල් ටික තියෙන අපේ මෙතනයි මෙන්න මෙතන. අපිට මෙතන ඉඳන් ගන්නත් පුළුවන්. මෙතන ඉඳන් ගමු ලේසියි. මට ඊට වඩා ලේසි. මේක මම හොරගෙන මදිනේ. මගේ හිත මිතුරු වයරක හොයාගත්තා නම් මට මෙච්චර දඟලන්න ඕනේ නැහැ. එක හරි. ඊට පස්සේ අපි දෙවෙනි එක මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට ගමු. මේ හරි කම්මැලි වැඩනේ. චුට්ටක් යාව ටින් කරගන්නවා. ඊට පස්සේ මේව කරනවා. ලේසි.
චුට්ටක් එතන අපිරිසිදු වගේ චුට්ටක් සුද්ධ කරගමු. දැන් ෆ්ලක්ස් දාමු. හරි. තුන්වෙනි එක අපි මෙතන ඉඳන් මෙතෙන්ට දාමු. ඒකට ෆ්ලක්ස් ඕනේ. හරි. ගලවලා ගියා. එන්න මගේ හොඳට විසරයක් තියෙනවා ගන්න. බ්‍රෑන්ඩ් නිව් ට්විසර් එකක් තිබ්බා මෙතේ. හරි. වැඩේ හරි. බොදයිද? මේවා එකිනෙක ෂෝට් වෙනවද? නැහැ. හේතුව මේකේ ඉන්සුලේෂන් එකක් තියෙනවා. එතකොට ඉන්සුලේෂන් එක නිසා එම මුකුත් සිදුවීමක් වෙන්නේ නැහැ. මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට තියෙන එකම ප්‍රශ්නේ මෙන්න මෙතන. ඒකත් එච්චර ප්‍රශ්නයක් නෑ. මොකද එයා මම මේක වැඩි එකකින් හාරන්නේ නැහැ ට්විසර් එක අවුල් වෙන නිසා. මෙයා මෙතෙන්ට එනවා, මෙයා මෙතනින් මෙතෙන්ට යනවා. මේකත් ප්‍රශ්නයක් නෑ. බලමු මෙයාගේ කන්ටිනියුටි එක හොඳයිද කියලා. අපිට පෙනුමට තිබ්බට බෑ. ඒක අපි ඇත්තටම හොඳටම තියෙන්න ඕන නැතුව බෑ. මෙතන ඉඳන් බස් එක වදිනවා. අරක මෙතෙන්ට වෙනකම් වදිනවා. මේක මෙතෙන්ට වදිනවා. ඊට පස්සේ එහා පැත්තට එනවා. එතනින් මේ පින් එකට වදිනවා. මේක වදින්නේ නැද්ද? වදිනවා. මේක මෙහෙම ඇවිල්ලා එතනින් ඇතුළට යනවා. මොන ලෝකේ යනවද දන්නේ නැහැ.
මේක මෙතන ඉඳන් ඔක්කොම කනෙක්ට්. එතන ප්‍රශ්නයක් නැහැ. මෙතන 32 වෙනි එක තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේක හදා ගන්නවා. මෙන්න මේක. මේ සෙට් එක. එහෙනම් අපි පටන් ගමු මෙතනත් ග්‍රයින්ඩ් කරන්න. සුද්ධ කරන්න. මෙයා මෙතෙන්ටත් කනෙක්ට් කරගමු. හරි. මේක අනිවාර්යයෙන්ම කරලා දෙන්න ඕන වැඩක්. මොකද මේක මගේ යාළුවෙක් එවපු වැඩක්. වෙලාව 12ට 10යි. එයා මේ වටෙන් ගියේ. වටෙන් යනවා මෙතනින් තියෙන්නේ.
ඒ දෙක හරි. එතනත් දැන් මලකට පාරක් තියෙනවා මේ. කො නැති. තමන් ප්‍රශ්නයක් නැහැ වෙන කොහෙවත් යන්නේ නැති ඒවා. තා චුට්ටක් බලමු අපි. බෝඩ් එකේ එහා පැත්තට යනවා. මෙතන මේ ඔක්කොම බෝඩ් එකේ එහා පැත්තට යනවා. ඒකට බෝඩ් එකේ එහා පැත්තෙන් ඔය එහා පැත්තෙන් නිකම්ම තියෙනවා ඒක. එච්චරයි මට ෆිසිකල් ඩැමේජ් නම් පේන්න තිබ්බේ. අපි දැන් බෝඩ් එක ඔන් කරගෙන බලමු මේක UV දාලා මම වහන්න ඉස්සෙල්ලා. ඔක්කොම කනෙක්ට්. වෙන මොනවද ඩැමේජ් දැනට නම් පේන්නේ නැහැ. අපි බලමු දැන්. මෙතන ගොඩක් ජරා වෙලා තියෙන්නේ. හීට් සින්ක් එක ෆික්ස් කරගමු. හරි. කො මේකේ ඩිස්ප්ලේ එක කිව්වා මම ඩිස්ප්ලේ එකේ 3rd pin connect එක පවා ගැහුවා. පස්සේ තමයි දැක්කේ. ඉතින් රිබන් එක කොහොමේකේ LVDS රිබන් එක තිබ්බ මේ හරි. බලමු චුට්ටක් දෙන්න මට ටයිම් එක රිබන් එක හොයාගන්න ඕනේ. රිබන් එක තිබ්බා පුට්ටු එහා පැත්තේ LED. දැන් බලමු මට අද වේලාස නිදාගන්න යන්න පුළුවන් වේද කියලා. මොකද හැමදාම නිදිනකොට සෑහෙන රෑ වෙනවා. හරි. ෂේප් එකේ මෙහෙම තියාගමු. ඔගොල්ලන්ට පේනවනේ නේද? කොහොමද තියාගමු. power යනවා 3 volt 5 volt sorry 3 volt එකයි 13 volt එකක් කියන්නේ මේක NVDC supply එකක් තියෙන්නේ. ඒ දෙක කිසි අවුලක් නැහැ යනවා. යන්නේ නැත්තේ data ටික. power දුන්නා මේක on වෙන්නේ නැහැ මේක on කරන්න ඕනේ. on වෙයිද? ඔන්න හරි නේද වැඩේ? ඩිස්ප්ලේ කරුණා ඔය ගෑස් එන්නේ මේ ඔයගොල්ලෝට ගෑස් වුණාට මේකට ගෑස් එන්නේ නැහැ. ඒ ගෑස් එල්ල අපිට අර ෆ්ලිකර් එකක් තියෙන. ඒ කියන්නේ
මගේ වෙබ්කෑම් එක මම ඔන්න පෙන්වන්නම්. ඔන්න දැන් නැති වෙයි ෆ්ලික එක. නැතිව නේද? ෆ්ලික එක ගොඩක් අඩු වුණා. ඉතින් වැඩේ හරි. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මොනවා හරි වෙයි ඉගෙන ගන්න ඇති කියලා. මම අරකට අර සාට LED එකත් ඒක අනිවාර්යයෙන්ම සෙට් කරන්න ඕනේ. සාට නෙමෙයි. එම්බර් ලයිට් එක. චාර්ජින් වල එම්බර් ලයිට් එක ඒක අනිවාර්යෙන් හදන්න ඕනේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න පුළුවන් යාළුවන්ට. එහෙනම් ආයි දවසක හම්බෙමු. බයි.